සරල රේඛාවකයි වෘතයකයි ඡේදන ලක්ෂ හරහා යනවා කියලා දුන්නොත් වෘතයක් ඒකේ සමීකරණය ගන්න පුළුවන් අපිට ක්‍රමයක් තියෙනවා නේද? s ධන ලැම්ඩා u සමාන බිඳුව කියලා. එහෙනම් මේ වෙලාවේදී අපිට එම වෘතයේ සමීකරණය ගන්න පුළුවන් s ධන u වෙනුවට l කියලා දීලා තියෙන්නේ s ධන ලැම්ඩා l සමාන බිඳුව කියලා. එයාගේ සමීකරණය s ධන ලැම්ඩා l සමානයි බිඳුවයි. s කියලා කියන්නේ x වර්ග ධන y වර්ගයේ ඍණ 4y ධන 3 ලැම්ඩා වතාවක් l කියලා කියන්නේ x ඍණ y ධන 1 සමාන බිඳුව. ඕක තියෙන්නේ නේද? x වර්ගයක් ධන y වර්ගයක් ධන ලැම්ඩා x එකක් ඍණ ලැම්ඩා ධන 4 වතාවක් y එකක් තියෙනවා. තුන ධන ලැම්ඩෙක් තියෙනවා බිඳුවයි කියලා. දැන් අපිට මේකෙන් පස්සේදී තව අවශ්‍යතාවයක් දීලා තියෙනවා. මොකද මේකේ මේ ලැම්ඩා කියන්නේ පරාමිතියක්. වෘත්තයක සමීකරණය නිශ්චිතව හොයාගන්න නම් වෘත්තයක සමීකරණය අපි නිශ්චිතව හොයාගන්න නම් මේ ලැම්ඩාගේ උත්තරේ හොයාගන්න ඕන. ඒකට ඒකට අපිට කිසියම් අවශ්‍යතාවයක් දෙනවා මෙන්න මේ අවශ්‍යතාවයේ තෘප්ත කරන පරිදි ලැම්ඩා හොයන්න කියලා. ඒකට මේකේ නම් දීලා තියෙන්නේ මේ වෘත්තය නැවත S සමාන බිඳුව වෘත්තේ ප්‍රලම්බව ඡේදනය කරනවා කියලා. හරිද? මෙම වෘත්තය S සමාන බිඳුව වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරනවලු. ප්‍රලම්බව ඡේදනය කරන නිසා මේ වෘත්තයේ S සමාන බිඳුව වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරනවා කියලා කියනවා. දැන් ප්‍රලම්බව ඡේදනය කරන්න අවශ්‍යතාවය වෙන්නේ 2යි G1 G2 2යි F1 F2 සමාන වෙන්න ඕන C1 ධන C2ට. ප්‍රලම්බ ඡේදනය වීම සඳහා අවශ්‍යතාව වෙන්නේ 2යි G1 G2 ධන 2යි F1 F2 සමාන වෙන්න ඕන C1 ධන C2ට. මෙතෙන්දී මේ 2යි G1 කියලා කියන්නේ එක වෘත්තයක සමීකරණ x සංගුණකය දෙකෙන් බෙදුවම එන කෙනා. අපි මුලින්ම මේක තෝරගමුකෝ s සමාන බිඳුව කියන්නේ මෙයානේ. මේක x සංගුණකයක් නෑ. එහෙනම් G1 වෙනුවට බිඳුව කියලා එන්නේ. G2 වෙනුවට ලැම්ඩා බෙදීම දෙකක්. 2යි F1 කියන්නේ y සංගුණකය දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට ඍණ 4 තියෙන්නේ දෙකෙන් බෙදුවම ඍණ 2යි. F2 කියලා කියන්නේ ඊළඟ එකේ y සංගුණකය දෙකෙන් බෙදන්න ඕන ඍණ වතාවක් ලැම්ඩා ධන 4 දෙකෙන් බෙදන්න ඕන. මෙයා සමාන වෙනවා C1 ධන C2 කියන්නේ නියත දෙකට. මෙයාගේ නියතය 3යි අරගේ නියතේ එනවා 3 ධන ලැම්ඩා කියලා. ඒකේ නියතය 3 ධන ලැම්ඩා. දැන් බලන්න එතකොට මෙතන බිඳුව අයින් වෙලා යනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. කැපිලා ගියාම ඍණයි ඍණයි ධන 4යි ලැම්ඩා ධන 16ක් එනවා. මෙතනින් 2යි ලැම්ඩා ධන 8ක් එනවා. මෙයා සමානයි 6 ධන ලැම්ඩෙක්. අරක මේ පැත්තට આવොත් ලැම්ඩෙක් වෙනවා. මෙයා එහා පැත්තට ගියාම ඍණ 2යි කියලා එනවා. එම නිසා වෘත්තේ සමීකරණය අරගන්න පුළුවන් x වර්ග ධන y වර්ගය ලැම්ඩා වෙනුවට ඍණ 2 දැම්මොත් ඍණ 2යි x. මෙතෙන්ට ඍණ 2 දැම්මොත් ඍණ 2 ධන 4 කියන්නේ ධන 2යි. හැබැයි මේ ඍණෙන් ගුණ වුණාම නැවත ඍණ 2යි y වෙනවා. මෙතෙන්ට ඍණ 2 දැම්මම 3 ඍණ 2 කියන්නේ ධන 1යි. සමානයි බිඳුව.
x වර්ග ධන y වර්ගයේ ඍණ 2x ඍණ 2y ධන 1 සමාන බිඳුව කියලා එනවා. ලියාගමු. හදන්න බැරි වුණා නම් කොහොමද උත්සාහ කරන්න බැරි වෙන්නේ? ඉතින් මොකද ඊයේ රෑනේ පේපර් එක දැම්මේ. ඊළඟට අපි යමු 18 වෙනි ගැටලුවට. මේ 18 වෙනි ගැටලුවේ කියනවා අරය ඒකක 3ක් වන x ඍණ y ධන 1 සමාන බිඳුව රේඛාව මත කේන්ද්‍රය පිහිටනසේ 3,7 ලක්ෂය හරහා යන වෘත්ත දෙකක් ඇඳිය හැකි බව පෙන්වන්න කියලා. දැන් මේකේ අපිට අවශ්‍යතා තුනක් දීලා තියෙනවා. හරිද? අරය ඒකක 3යි. කේන්ද්‍රයේ x ඍණ y ධන 1 සමාන බිඳුව මත තියෙනවලු. 3,7 ලක්ෂය හරහා යනවා කියලා කියනවා. දැන් අපි නොදන්න වෘත්තයක සමීකරණය වෘත්තයක සාධාරණ සමීකරණය කියලා අරගත්තොත්
වෘත්තයක සමීකරණය එය අපිට වෘත්තයකට ගන්න පුළුවන් සාධාරණ සමීකරණය කියලා අරගත්තොත් ඒ සාධාරණ සමීකරණය තුල ළමයි නොදන්න පද තුනක් තියෙනවා. ඒ සාධාරණ සමීකරණය ඇතුලේ නොදන්න පද කීයක් තියෙනවද? තුනක් තියෙනවා. හරිද? අපි අරගමු එම වෘත්තයේ සමීකරණය x වර්ග ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමාන බිඳුව ලෙස ගනිමු කියලා. කොහොම ගත්තොත් මේකේ අපිට නොදන්න පද තුනයි. GFC GFC කියලා නොදන්න පද තුනක් තියෙනවා. මේ තුන හොයාගත්තා නම් වෘත්ත සමීකරණය ලියුව හැකියි. නොදන්න පද තුනක් හොයන්න නම් අපිට දත්ත තුනක් තියෙන්න ඕන. හරිද? නොදන්න පද තුනක් හොයන්න නම් දත්ත තුනක් තියෙන්න ඕන. ඉතින් මෙතන දත්ත තුනක් ලබා ගන්න පුළුවන් විදියක් අපිට දීලා තියෙනවා. දත්ත තුනක් ලබා ගන්න විදි තුනක් දීලා තියෙනවා. එකක් අරය ඒකක 3යිලු. අනිත් එක කේන්ද්‍රය x ඍණ y ධන 1 සමාන බිඳුව මතලු ඉන්නේ. 3,7 ලක්ෂය හරහා ගමන් කරනවා කියලා කියනවා. හරිද? දැන් මෙයාගේ අපි අරගත්තොත් මේකේ කේන්ද්‍රය ਸਰව සම වෙනවා ඍණ g, ඍණ f ට. අපි වෘත්තයක සමීකරණය දන්නවනම් කේන්ද්‍ර කණ්ඩාංක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරිද? වෘත්තයක සමීකරණය අපි දන්නවනම් කේන්ද්‍රයේ කණ්ඩාංක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි x සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒකෙන් අපිට ලැබෙන කේන්ද්‍ර x කණ්ඩාංකය. x සංගුණකය ඍණෙන් ගුණ කරා දෙකෙන් බෙදුවා. y කණ්ඩාංකය ගන්න පුළුවන් y සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙන්නේ ඍණ g, ඍණ f කියලා. දැන් මේ කේන්ද්‍රය මෙයාගේ කේන්ද්‍රය x ඍණ y ධන 1 සමාන බිඳුව. මෙන්න මෙයා මතලු ඉන්නේ. කේන්ද්‍රය ඉන්නේ x ඍණ y ධන 1 සමාන බිඳුව මතලු. ආදේශ කරමු එහෙම වුණොත්. කියන්නේ ලක්ෂයක් සරල රේඛාවක් නෙවෙයි ඕනම වක්‍රයක් මත ඉන්නවනම් ලක්ෂයක් ඕනෑම වක්‍රයක් මත ඉන්නවනම් ඒ ලක්ෂ්‍ය කණ්ඩාංක මගින් ඒ වක්‍රේ සමීකරණය තෘප්ත වෙන්න ඕන. මේ තෘප්ත වෙනවා කියන එකේ තේරුම x වෙනුවට x කණ්ඩාංකයත් y වෙනුවට y කණ්ඩාංකයත් ආදේශ කරන්න පුළුවන් කියන එක. එහෙනම් මෙයාගේ x වෙනුවට ඍණ g කියලා දාමු. y වෙනුවට ඍණ f කියලා ලිව්වොත් මෙතන ධන f වෙනවා. ධන 1 බිඳුවයි. f සමාන වෙනවා g ඍණ 1ට. එක සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඊළඟට අරය ඒකක 3යි කියලා කියනවනේ. අරය ඒකක 3 නිසා g වර්ගය ධන f වර්ගය ඍණ c සමාන වෙනවා 3ට. අපිට වෘත්තයක සමීකරණය දන්නවනම් අරය හොයන්නත් පුළුවන්. හරිද? මේකේ වර්ගමූලය. අරය ලැබෙනවා g වර්ග ධන f වර්ගයේ ඍණ c ගේ වර්ගමූලයෙන්. මෙතන මේ g කියලා තෝරගන්නේ x සංගුණකයේ දෙකෙන් බෙදලා එන කෙනා. කේන්ද්‍රය හොයනකොට x සංගුණකයේ දෙකෙන් බෙදලා ඍණෙන් ගුණ කරන්න ඕන. g හොයනකොට එහෙම ඕනේ x සංගුණකයේ දෙකෙන් බෙදුවම එන කෙනාගේ වර්ගය y සංගුණකයේ දෙකෙන් බෙදුවම එන කෙනාගේ වර්ගය අර මේ නියත පදයේ මේ ඉලක්කම අඩු කරනවා. ඒකේ වර්ගමූලය ගත්තම අරය ලැබෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න x වර්ගයේ සංගුණකයයි y වර්ගයේ සංගුණකයයි එකක් වෙන්න ඕන. දැන් මේකේ දෙපැත්ත වර්ග කරොත්
G වර්ග ධන F වර්ග ඍණ C 9ට සමාන වෙනවා. C සමාන වෙනවා 9 ඍණ G වර්ගයක් ඍණ F වර්ගයක් මෙයා දෙවනි කෙනා. එතනින් C එක උක්ත කරගත්තා. මෙතනින් F එක උක්ත කරගත්තා. දැන් තව දත්තයක් දීලා තියෙනවා. මෙය 3,7 ලක්ෂය හරහා යනවා කියලා. මෙය 3,7 හරහා යන නිසා. හරි. ඒ කියන්නේ මේ වෘතය 3,7 හරහා යනවා. දැන් කලින් කියපු සම්බන්ධතාවය තමයි. මේ වෘතය මේ ලක්ෂය හරහා යනවා නම් තෘප්ත වෙන්න ඕන. ඒ කියන්නේ x වෙනුවට x කණ්ඩාංකය y වෙනුවට y කණ්ඩාංකය දාන්න පුළුවන් වෙන්න ඕන. x වෙනුවට 3 දැම්මොත් 3 වර්ග 9යි. y වෙනුවට 7 දැම්මොත් 7 වර්ගය 49යි. ධන 6යි g එකක් 14යි f එකක් ධන c සමානයි බිඳුව කියලා එනවා. එතකොට 49යි 9යි 58ක් එනවනේ. 6යි g එකක් එනවා 14යි f කියලා කියන්නේ. g ඍණ 1ට. g ඍණ 1යි. c කියලා කියන්නේ 9 ඍණ g වර්ගය ඍණ f වර්ගය කියලා එනවා. මෙයා බිඳුවයි. 58ක් මෙතන 6යි g එකයි 14යි g එකයි 20යි g කියලා එනවා. ඍණ 14ක් එනවා. ධන 9ක් ඍණ g වර්ග ඍණ f වර්ගය කියලා කියන්නේ g ඍණ 1 වර්ගයට. මෙයා සමානයි බිඳුවයි. මෙතනින් 67ක් එනවා. 14ක් අඩු වුණොත් 53යි. ධන 20යි g එකක් ඍණ g වර්ගයක් ඍණ g වර්ගයක් එනවා. ධන 2යි g එකක් එනවා. ඍණ එකක් එනවා සමානයි බිඳුවයි. ඍණ 2යි g වර්ගය ධන 22යි g එකක් ධන 52 සමානයි බිඳුව කියලා එනවා. දෙකෙන් බෙදුවොත් g වර්ගය ඍණ 11යි g ඍණ 26 සමානයි බිඳුවයි. g ඍණ 13කුයි g ධන 2කුයි එනවා බිඳුවයි කියලා. g ඍණ 13 සමානයි බිඳුව හෝ g ධන 2 බිඳුවයි. මේ කියන්නේ g සමානයි 13 හෝ g සමානයි ඍණ 2යි කියලා එනවා. g සමානයි 13 හෝ g සමානයි ඍණ 2යි. දැන් මේ g ට තාත්වික උත්තර දෙකක් ලැබිලා තියෙනවා ළමයි. g ට තාත්වික උත්තර දෙකක් ලැබිලා තියෙනවා. ගන්න පුළුවන් අගයන් දෙකක්. ඒකට g ට තාත්වික උත්තර දෙකක් තියෙනවා කියන්නේ මේ විදියට වෘතය පවතින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා කියන එක. ඒක තමයි අපෙන් අහන්නේ. වෘත දෙකක් තියෙනවා කියලා පෙන්වන්න කියලා. එහෙනම් අපිට පහලින් ලියන්න පුළුවන් g සඳහා තාත්වික අගයන් දෙකක් ලැබෙන නිසා ඉහත අවශ්‍යතා ඉටු කරන පරිදි වෘත දෙකක් ඇඳිය හැක කියලා. ඒක වචනේ ලියන්න ඕන. එහෙනම් මෙතනින් මතක තියාගන්න කිසියම් වෘතයකට ඒ කියන්නේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෘත දෙකක් තියෙනවා කියලා පෙන්වන්න කිව්වොත් වෙන ගැටලුවකදී වෘත දෙකක් තියෙනවා කියලා පෙන්වන්න කිව්වොත් අපි කරන්න ඕන ඒ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි එක්ක g අගයන් දෙකක් එක්ක f අගයන් දෙකක් එක්ක c අගයන් දෙකක් තියෙනවා කියලා පෙන්වන එක. එතෙන්ට කරන්න ඕන ළමයි දැන් g අගයන් දෙකක් තියෙනවා කියලා පෙන්වන්න නම් අපි මොකද බලන්න කරන්න ඕන? g අගයන් දෙකක් තියෙනවා කියලා පෙන්වන්න නම් අපි කරන්න ඕන මේ g ගේ වර්ග සමීකරණයක් හදාගන්න එක. මොකද g ගේ වර්ග සමීකරණයක් හදාගත්තොත් තමයි g ට අගයන් දෙකක් ලැබෙන්නේ. එහෙනම් මේ ගන්න දත්ත වලින් අපි ප්ලෑන් කරගෙන යන්න ඕන g එක උක්ත කරගන්න. f එක උක්ත කරගත්තත් ප්‍රශ්නයක් නෑ. හරිද? එක පදයක් උක්ත කරගෙන එයාගේ වර්ග සමීකරණයක් හදාගන්න try කරන්න ඕන. වඩා ලේසි g ගේ හෝ f ගේ වර්ග සමීකරණයක් හදාගන්න try කරොත්.
එහෙනම් මේ ගානෙන් තේරුම් අරගන්න ඕන දෙයක් තියෙනවා. වෘත දෙකක් තියෙනවා කියලා පෙන්වන්න කිව්වොත් කිසියම් අවශ්‍යතාවයක් ඉටුවන පරිදි අපි මේ වෘතේ තියෙන නොදන්න පදයකට අගයන් දෙකක් තියෙනවා කියලා පෙන්වන්න ඕන. ඒ සඳහා අර ගන්න දත්ත වලින් එක නොදන්න පදයක් උක්ත කරගන්නයි උත්සාහ කරන්න ඕන. ඒ උක්ත කරගන්නකොට එයාගේ වර්ග සමීකරණයක් හැදෙයි. හැදිලා එයාට තාත්වික අගයන් දෙකක් ලැබෙයි. හරි. ලියාගමු. මේකේ මේ පොඩි කේස් එකක් තියෙනවානේ.
C කියලා කියන්නේ G වර්ග ධන F වර්ග ඍණ 9. මෙතන 2යි G වර්ගය ධන 18යි G ධන 36ක් එනවා. G වර්ගය ධන 9යි G ධන 18 බිඳුවයි කියලා එන්නේ. එතකොට G ධන 3යි G ධන 6යි බිඳුවයි. මෙතන G ධන 3 සමාන බිඳුව හෝ G ධන 6 බිඳුව වෙලා G සමානයි ඍණ 3 හෝ G සමානයි ඍණ 6යි කියලා එනවා. අතන මේ සමීකරණය වැරදිලා. හරි. ඊළඟට අරගමු 17 වෙනි ගැටලුව. C1 වෘත්තයකුයි C2 වෘත්තයකුයි දීලා තියෙනවා. හරි C1 වෘත්තයකුයි C2 වෘත්තයකුයි C1 සර්ව සමයිලු C1 සර්ව සමයි කියනවා x වර්ග ධන y වර්ගය ඍණ 4යි x ඍණ 2යි y ඍණ 4යි x ඍණ 2යි y ධනකේ සමාන බිඳුවට C2 සර්ව සමයි කියනවා x වර්ග ධන y වර්ගය x වර්ග ධන y වර්ග ඍණ 12යි x ඍණ 8යි y ධන 36 සමාන බිඳුවට මේ වෘත්ත දෙක ස්පර්ශ වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. ඔය ස්පර්ශ වන කේහි අගය සොයන්න කියලා කියන්නේ නේද? ස්පර්ශ වන කේහි අගය සොයන්න කියලා. දැන් මම මේ එක වෘත්තයක් අරගත්තොත් මේක C1 සමාන බිඳුව කියලා. මෙයා C2 සමානයි බිඳුව කියලා ගන්න. මේ වෘත්තේ කේන්ද්‍රය වෙන්නේ x සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවම 2යි y සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවම 1යි. දෙකේ 1. මෙතන එනවා 6,4 කියලා. කේන්ද්‍ර අතර දුර ගන්න පුළුවන්. මේකේ අරේ R1 මෙයාගේ අරේ R2 කියලා ගමුකෝ. දැන් R1 සමාන වෙනවා G වර්ග. G වර්ග කියන්නේ x සංගුණකය දෙකෙන් බෙදුවම මෙයාගේ වර්ගය F වර්ග කියන්නේ y සංගුණකය දෙකෙන් බෙදුවම ඍණ C කියන්නේ ඍණ Kට.
4යි 1යි 5යි පහරිනකයේ මූලයක් එනවා R1ට. R2 කියලා කියන්නේ G වර්ග කියන්නේ ඍණ 6 වර්ගයක්. මෙයා ඍණ 4 වර්ගයක්. 36ක් අඩු කරන්න ඕන. මෙතන මේ දෙන්න කැපිලා ගියාම 4යි කියලා එනවා. ඒකක 4යි. මෙයා ඒකක පහරිනකයේ කියලා එන්නේ. දැන් මේ අවස්ථාවට අනුකූලව ගත්තොත් මේ දුර D නම් මේ බාහිර ස්පර්ශයන්නේ අපි ඇඳලා තියෙන්නේ. බාහිර ස්පර්ශයකදී D සමාන වෙනවා R1 ධන R2ට. D කියලා කියන්නේ මේ ලක්ෂ දෙක කේන්ද්‍ර දෙක යා කරන රේඛාවේ දිග. හරිද? කේන්ද්‍ර දෙක යා කරන රේඛාවේ දිග අපිට එනවා ලක්ෂ දෙකක් යා කරන රේඛාවක දිග x කණ්ඩාංක අන්තරයේ වර්ගය ධන y කණ්ඩාංක අන්තරයේ වර්ගයේ වර්ගමූලයෙන්. මෙතන x කණ්ඩාංක අන්තරය කියන්නේ 6න් දෙකක් අඩු කරන්න ඕන. 6 ඍණ 2 වර්ගය. y වෙනස කියලා කියන්නේ 4 ඍණ 1 වර්ගයේ වර්ගමූලය. R1 කියලා කියන්නේ පහ ඍණ kගේ මූලයට R2 කියලා කියන්නේ 4යි. මෙතන එනවා 4 වර්ගයක් 16යි 3 වර්ගයක් 9යි 25 මූලය 5යි. පහ ඍණ kගේ මූලයක් එනවනේ 4යි කියලා. එතකොට 1 සමාන වෙනවා පහ ඍණ kගේ මූලයට. දෙපැත්තම වර්ග කරොත් දෙපැත්තම වර්ග කරොත් 1 සමානයි පහ ඍණ kට k සමානයි 4යි කියලා එනවා. kට 4යි. එතකොට මෙතන අර 1යි කියලා එනවනේ. දැන් අහනවා ස්පර්ශ ලක්ෂයේ ඛණ්ඩාංක. ස්පර්ශ ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කියලා. මේකේ අර 1යි අනිත් වෘතය අර 4යි කියලානේ ආවේ. එතකොට මෙතන ඛණ්ඩාංක දෙකේ 1. මෙයා 6 4. මේ දුර 1යි මේ දුර 4යි හින්දා අනුපාතය 1ට 4යි. අනුපාතය වෙන්නේ 1ට 4. මේ ලක්ෂයේ A කියලා අරගමුකෝ. ඒ ਸਰව සම වෙනවා. අනුපාත ප්‍රමේය දැම්මොත් මේක මෙහෙට ಗುಣ කරන්න ඕන. එක් වරක් 6ට එකතු කරන්න ඕන. හතර වරක් 2 බෙදන්න ඕන. 4යි 1යි එකතු කරාම 5යි. ආයි එක් වරක් 4 එකතු කරන්න ඕන. 4 වරක් 1 බෙදන්න ඕන 5න්. 8යි 6යි 14යි 14 බෙදීම 5යි 4යි 4යි 8යි 8 බෙදීම 5යි කියලා එනවා. 14 බෙදීම 5යි 8 බෙදීම 5යි.
ඊළඟට යමු. 16 වෙනි ගැටලුවට ගැටලුවේ කියනවා අපිට කේහි වෙනත් අගයන් සඳහා වෙනස් අගයන් සඳහා මේ කේදන දෙක වතාවක් x කේදන දෙක වතාවක් x එක ඍණ 3යි k වතාවක් y ධන එක ඍණ 3යි k වතාවක් y ධන 4යි k ධන 1 සමාන බිඳුව. මෙන්න මේ සමීකරණය මගින් අචල ලක්ෂයක් කරහා යන සරල රේඛාවක් නිරූපණය කරන බව පෙන්වනවා. හරි. දැන් ඔන්න ඔය කොටස අපිට ගොඩක් වැදගත් ළමයි. විභාගෙදී අහන්නත් පුළුවන් මේ පාරත් මේ වගේ ප්‍රශ්නයක් කලිනුත් අහලා තියෙනවා. හරිද? කිසියම් රේඛාවක සමීකරණය අපිට හොයන්න කියලා එයා අචල ලක්ෂයක් කරහා ගමන් කරනවා කියලා පෙන්වන්න දුන්නොත් මොකක් හරි ලක්ෂයක සමීකරණය අපිට හොයන්න දීලා එයා අචල ලක්ෂයක් කරහා ගමන් කරනවා කියලා පෙන්වන්න දුන්නොත් අපි යන්නේ රේඛාවේ සමීකරණය හදාගන්න ඕන u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුව ආකාරයට. හරි. අචල ලක්ෂයක් කරහා යන රේඛාවක් රේඛාවක් අචල ලක්ෂයක් කරහා යනවා කියලා පෙන්වන්න දීලා තියෙනවා නම් අන්නේ රේඛාවේ සමීකරණය හදන්න ඕන අපි u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුව විදියට. ඇයි ඒ? මේකේ බලන්න මේ ලැම්ඩා මොනවා වුණත් ලැම්ඩා කොච්චර වෙනස් වුණත් ඔය ලැම්ඩා කොච්චර වෙනස් වුණත් මේ u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුව කියන රේඛාව අනිවාර්යෙන්ම u1 සමාන බිඳුවේයි u2 සමාන බිඳුවේයි ඡේදන ලක්ෂය හරහා යනවා. හරිද? ලැම්ඩා ඍණානන්තයේ ඉඳලා ධනානන්තය දක්වා ඕනෑම අගයකින් වෙනස් කරත් මේ u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුව කියන කෙනා u1 සමාන බිඳුවේ u2 සමාන බිඳුවේ ඡේදන ලක්ෂය හරහා යනවා. ඒ ඡේදන ලක්ෂය කියන්නේ අචල ලක්ෂයක්. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක අචල ලක්ෂයක් හරහා යනවා කියලා පෙන්වන්න. එහෙනම් හොඳට මතක තියාගන්න විචල්්‍ය රේඛාවක් අචල ලක්ෂයක් කරහා යනවා කියලා පෙන්වන්න අපිට දුන්නොත් ඒ රේඛාවේ සමීකරණය අපි හදන්න ඕන u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුව විදියට. එතකොට ගානේ හැමතිස්සෙම ලැම්ඩෙක් හොයාගෙන යන්න එපා. මේකේ ලැම්ඩෙක් නැහැනේ. දැන් ලැම්ඩා කොහෙන්ද ගන්න කියලා. මේ ලැම්ඩා කියන්නේ වෙනස් කරන්න පුළුවන් විචල්්‍යයක් කියන එක. දැන් මෙතන නම් වෙනස් කරන්න පුළුවන් විචල්්‍ය විදියට තියෙන ළමයි k කියන කෙනා. උට k එක මේ වගේ ප්‍රකාශනයකින් එළියට ගන්න නම් k තියෙන පද අපි වෙනම අරගන්න ඕන. මෙතන kx එකක් එනවා ධන 2යි x එකක් ධන y එකක් ඍණ 3යි ky එකක් ධන 4යි k එකක් ධන 1 එනවා බිඳුවයි කියලා. දැන් xy පද වෙනම අරගත්තොත් k නැති ඒවා 2යි x එකක් y එකක් ධන 1ක් එනවා. k පද වලින් k එළියට අරගත්තොත් x ඍණ 3යි y ධන 4ක් එනවා. මෙයා සමාන බිඳුව. එහෙනම් මේක ආකාර වෙනවා. මෙයා ආකාර වෙනවා u1 ධන ලැම්ඩා u2 සමාන බිඳුවට. එම නිසා කේහි ඕනෑම අගයක් සඳහා
ඉහත රේඛාව ඉහත රේඛාව 2x ධනවයි ධන 1 සමාන බිඳුව හා x ඍණ 3y ධන 4 සමාන බිඳුව රේඛාවල ඡේදන ලක්ෂය හරහා යයි කියලා ගන්න පුළුවන්. ඡේදන ලක්ෂය හරහා යයි කියලා. එනම් අචල ලක්ෂයක් හරහා යයි කියලා. එනම් අචල ලක්ෂයක් හරහා යයි. හරි. ඔන්න අපි අචල ලක්ෂයක් හරහා යනවා කියලා පෙන්නුවා. දැන් මේ අචල ලක්ෂේ ඛණ්ඩාංක හොයන්න කියනවනේ. මේ අචල ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න කියලා කියනවා. එතකොට මේ අචල ලක්ෂේ ඛණ්ඩාංක වෙන්නේ මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය. ඒ ඡේදන ලක්ෂය හරහානේ යනවා කියන්නේ නේද? අචල ලක්ෂය කැපිටල් A නම් කියලා අරගත්තොත් ඒ අපි හොයාගමු 2x ධනවයි ධන 1 සමාන බිඳුවයි x ඍණ 3y ධන 4 සමාන බිඳුවයි. මේ දෙක විසඳමු. මේක පළවෙනි කෙනා, මෙයා දෙවෙනි කෙනා. එකෙන් අඩු කරමු. දෙක දෙකෙන් ගුණ කරලා මේකෙන් අඩු වෙනකොට මේක 2x වුණාම 2x ට 2x කැපිලා යනවා. y ගෙන් 6y අඩු වුණාම 7y එකක් එනවා. මෙතන 8ක් එනවා. එකෙන් 8ක් ගියාම ඍණ 7යි බිඳුවයි y සමානයි 1යි කියලා එනවා. y ට 1යි. එතකොට දෙකෙන් x ඍණ 3 ධන 4 බිඳුව වෙලා x සමානයි ඍණ 1යි කියලා එනවා. x ට ඍණ 1යි y ට ධන 1යි. එහෙනම් a සර්ව සම වෙනවා ඍණ 1කම ධන 1ට. ඒ කියන්නේ ඍණ 1 ධන 1. දැන් එම අචල ලක්ෂය හරහා යමින් ඒ අචල ලක්ෂය හරහා යනවලු. අචල ලක්ෂය හරහා යමින් 2x ඍණ 3y ධන 5 සමාන බිඳුව රේඛාව සමග අංශක 45ක් සාදන රේඛාවල සමීකරණ සොයන්න කියලා කියනවා. ඒ අචල ලක්ෂය හරහා යනවලු. මෙයත් එක්ක අංශක 45ක කෝණයක් හදනවලු. දැන් මෙහෙමයි මේ බලන්න. මේක අපිට දීලා තියෙන්නේ එකයි x ඍණ 3y ධන 5 බිඳුව කියලානේ. මෙයත් එක්ක අංශක 45ක් හදනවා කියලා කියනවා. මේක යනවලු ඍණ 1කම ධන 1 ලක්ෂය හරහා. මෙයාගේ අනුක්‍රමණය m1 සමානයි m කියලා අරගමු. මේකේ අනුක්‍රමණය m2 කියලා ගත්තොත් m2 කියන්නේ 2 බෙදීම 3යි. මේ කෝණේ tan නගය tan 45 අපිට ලියන්න පුළුවන් m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 ගේ මාපාංකය. සරල රේඛා දෙකක් අතර කෝණය අපිට يعني සරල රේඛා දෙකක් අතර සුළු කෝණය ලියන්න පුළුවන්. මේ රේඛා දෙකේ අනුක්‍රමණය සුරින් නේද? m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 ගේ මාපාංකය කියලා. ඒ මොනොත් බලන්න tan 45 එකයි m1 කියන්නේ m ට m2 කියන්නේ ඍණ 2 බෙදීම 3යි 1 ධන m වතාවක් මෙයා 2 බෙදීම 3යි මේකේ මාපාංකය. 3 පොදු හරයට ගත්තොත් කැපිලා යනවනේ. 3යි m ඍණ 2ගේ මාපාංකය බෙදීම 3 ධන 2යි m ගේ මාපාංකය. මොකද බෙදීමකට මාපාංක තිබුණොත් අපිට වෙන වෙනම දාන්න පුළුවන්.
දැන් මෙයා මේ පැත්තට ಗುಣ කරොත් 3 ධන 2යි m මාපාංක සමාන වෙනවා 3යි m ඍණ 2යි මාපාංකයට. එක පැත්තක අපිට මාපාංක අයින් කරන්න පුළුවන් ධන හෝ ඍණ අරගෙන 3යි m ඍණ 2ක් ධන අවස්ථාව අරගත්තොත් 3 ධන 2යි m සමාන වෙනවා 3යි m ඍණ 2ට. මෙයා මෙහෙට આવොත් m සමානයි 5යි. ඍණ අවස්ථාව අරගත්තොත් 3 ධන 2යි m සමාන වෙනවා ඍණ 3යි m ධන 2ට. m සමානයි ඍණ 1 බෙදීම 5යි කියලා එනවා. එතකොට එක අනුක්‍රමණයක් අපිට ලැබෙන්නේ 5යි කියලා. අනිත් අනුක්‍රමණය අපිට ලැබෙනවා ඍණ 1යට 5යි කියලා. දැන් අනුක්‍රමණ දෙක දන්න හින්දා මේකට එතකොට රේඛා දෙකක් එනවා. හරිද? එකක් මේ අතට ආනත කෙනා අනිත් එක මේ අතට ආනත කෙනා. මේ රේඛා දෙකේ සමීකරණ දැන් ලියන්න පුළුවන්. අනුක්‍රමණය හොයාගත්තා ලක්ෂයක් දන්නවා. අනුක්‍රමණයකුයි ලක්ෂයකුයි දන්නවා නම් අපිට රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් y ඍණ y නෝට් සමානයි m වතාවක් x ඍණ x නෝට් කියන කෙනාගේ. ඒකෙන් සමීකරණ දෙක ලියා ගන්න පුළුවන්. හරි ලියාගමු.
ඊළඟට යමු 14 වෙනි ගැටලුවට. 14 වෙනි ගැටලුවේ අපිට කියනවා x වර්ග ධන y වර්ගය ඍණ 4x ඍණ 6y ඍණ 12 සමාන බිඳුව වෘතය ඍණ 1, ඍණ 1 ලක්ෂයේදී අභ්‍යන්තරව ස්පර්ශ කරන අරය ඒකක 3ක් වන වෘතයේ සමීකරණය සොයන්න කියලා. අරය දීලා තියෙනවා. එතකොට කේන්ද්‍ර කණ්ඩායම් හොයාගත්තා නම් වෘත සමීකරණය ලියන්න පුළුවන් නේද? අපි අරය දන්න වෙලාවක වෘතයක සමීකරණය ලියන්න අපිට අඩු වෙන්නේ කවුරුද? අපිට අඩු වෙන්නේ කේන්ද්‍ර කණ්ඩාංක. එතකොට කේන්ද්‍ර කණ්ඩාංක අපි දැනගත්තොත් x ඍණ කේන්ද්‍ර x කණ්ඩාංකේ වර්ගය ධන y ඍණ කේන්ද්‍ර y කණ්ඩාංකේ වර්ගය සමානයි අරේ වර්ගය කියන කෙනාගෙන් අපිට පුළුවන් සමීකරණය ලියන්න. අපි දීලා තියෙන දත් අනුව බලමු මෙයාගේ කේන්ද්‍ර කණ්ඩාංක හොයාගන්න පුළුවන්ද කියලා. x වර්ග ධන y වර්ගය ඍණ 4x ඍණ 6y ඍණ 12 සමාන බිඳුව කියලා දීලා තියෙනවනේ. දැන් මෙයාගේ මේ වෘත්තේ කේන්ද්‍රය අරගත්තොත් කේන්ද්‍රය ලැබෙනවා x සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවම 2යි y සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවම 3යි. අරය වෙන්නේ g වර්ග කියන්නේ ඍණ 2 වර්ගය f වර්ග කියන්නේ ඍණ 3 වර්ගය ඍණ c කියන්නේ ධන 12යි ඍණ වතාවක් ඍණ c ධන 12යි. 25 මූලයක් එන්නේ ඒකක 5යි කියලා එනවා. දැන් මෙතන අපි අරය හොයාගත්තේ සටහන අදින්න කලින් බලන්න ඕන. දැන් මේ අභ්‍යන්තර ස්පර්ශයේදී වෙන්නේ වෘතයක් ඇතුලේ වෘතයක් තියෙන එකනේ. ඒකට අරය වැඩි වෘතය තමයි එළියෙන් තියෙන්න ඕන. අරය වැඩි වෘතය එළියෙන් තියෙන්න ඕන. අරය කුඩා වන වෘතය ඇතුළතින් තියෙන්න ඕන. මෙයාගේ අරය 3යි. මේ දුර 3යි. මේ සම්පූර්ණ දිග 5යි. මේ විශාල කෙනාගේ කේන්ද්‍රය අපිට එනවා 2 3 කියලා. මේ ස්පර්ශ ලක්ෂය එනවා ස්පර්ශ ලක්ෂය දීලා තියෙනවා ඍණ 1, ඍණ 1 කියලා. මේක ඍණ 1 ඍණ 1. දැන් මේ කේන්ද්‍ර කණ්ඩාංක හොයාගන්න ඕන. මෙතන C කියලා ගමුකෝ. මේ මුළු දිග 5යි නම් මේ දුර 2යිනේ. නේද? මෙතන ඉඳන් මේ දුර 2යි. එතකොට 2ට 3 අනුපාතයෙන් තමයි C ලක්ෂය තියෙන්නේ. දැන් C සර්ව සමයි කියලා ගන්න පුළුවන්. එතකොට අපි අනුපාත ක්‍රමයෙන් හරහට ගුණ කරන්න ඕන. 2 ගුණ කරන්න ඕන ඍණ 1කින්. එකතු කරන්න ඕන 3 ගුණ කරන්න ඕන 2කින්. බෙදන්න ඕන අනුපාත දෙකේ එකතුව 5න්. ආයි 2 ගුණ කරන්න ඕන ඍණ 1කින්. 3 ගුණ කරන්න ඕන 3න්. බෙදන්න ඕන 5න්. නෝ ඍණ 2යි මෙතන ධන 6යි 6න් ඍණ 2ක් ගියොත් 4යි 4 බෙදීම 5යි 9 ඍණ 2 කියන්නේ 7යි 7 බෙදීම 5යි කේන්ද්‍රය. එහෙනම් වෘතයේ සමීකරණය ගන්න පුළුවන්. වෘතයේ සමීකරණය x ඍණ කේන්ද්‍ර x කණ්ඩාංකේ වර්ගය ධන y ඍණ කේන්ද්‍ර y කණ්ඩාංකේ වර්ගය සමානයි අරේ වර්ගය කියලා 3 වර්ග 9යි. දැන් මෙයා x වර්ගය ඍණ 8 බෙදීම 5යි x එකක් 16 බෙදීම 25ක් ධන y වර්ගය ඍණ 14 බෙදීම 5යි y එකක් 49 බෙදීම 25යි ඍණ 9 සමානයි බිඳුව කියලා එනවා. 25න් ගුණ කරොත් 25යි x වර්ගය 25යි y වර්ගය ඍණ 40යි x ඍණ 70යි y
මෙතන 65ක් එනවා. මේක මෙහෙම කරන්න පුළුවන්. x වර්ග ධන y වර්ගය ඍණ 8 බෙදීම 5යි x 14 බෙදීම 5යි y 65 25න් බෙදුවම 13 බෙදීම 5ක් ඍණ 9 බිංදුවයි. පහින් ගුණ කරොත් 5යි x වර්ග 5යි y වර්ගය ඍණ 8යි x ඍණ 14යි y ඍණ 45 ධන 13 කියන්නේ ඍණ 32යි සමානයි බිංදුව කියලා එනවා. ඔක ලියලා 12 වෙනි ගාන අරගමු.
හරි. 12 වෙනි ගානේ කියනවා කේන්ද්‍රයේ ඍණ ඒකකම 6 වන S සමාන බිඳුව වෘතය මෙන්න මේ වෘතය බාහිරව ස්පර්ශ කරයි කියලා. කේන්ද්‍රයේ ඍණ එකේ 6ලු. ඒක ලේසි ගැටලුවක් තියෙන්නේ. ඊළඟට අපිට වෘතයක් දීලා තියෙනවා x වර්ග ධන y වර්ගය x වර්ග ධන y වර්ගය ඍණ 6x ඍණ 4y ධන 11 සමාන බිඳුව කියලා. මෙයාගේ කේන්ද්‍ර ඛණ්ඩාංක වෙන්නේ එතකොට 3 2 කේන්ද්‍ර අතර දුර d කියලා අරගමුකෝ d අරගත්තොත් 3 ඍණ ඍණ 1 කියන්නේ 3 ධන 1 4 වර්ගය 6 ඍණ 2 කියන්නේ 4 වර්ගයේ වර්ගමූලය 4යි මූල 2යි ඒකක කියලා එනවා. මේකේ අරය R1 මෙයාගේ අරය R2 කියලා අරගමුකෝ. R2 කියලා කියන්නේ එතකොට G වර්ගය කියන්නේ ඍණ 3 වර්ගය ඍණ 2 වර්ගය ඍණ 11 මූලයක් මූල 2යි කියලා එනවා R2ට. දැන් D සමාන වෙන්න ඕනනේ R1 ධන R2ට. D කියන්නේ 4යි මූල 2යි R1 R2 කියන්නේ මූල 2යි. මෙහෙට ආවම R1 සමානයි 3යි මූල 2යි කියලා එනවා. R1 කියලා කියන්නේ 3යි මූල 2යි. දැන් අරය දන්නවා කේන්ද්‍රය දන්නවා. එහෙනම් වෘතයේ සමීකරණය ලියන්න පුළුවන් x ඍණ කේන්ද්‍ර x කණ්ඩායම් කියන්නේ x ඍණ ඍණ 1 ඒ කියන්නේ x ධන 1යි y ඍණ 6යි. මෙයාගේ වර්ගය සමාන වෙනවා අරේ වර්ගයට. x වර්ගය ධන 2යි x ධන 1ක් y වර්ගය ඍණ 12යි y ධන 36ක් 3 වර්ගය 9ක් වෙනවා 9 වරක් 2 18යි. x වර්ග ධන y වර්ගය ධන 2යි x ඍණ 12යි y ධන 19 සමානයි බිඳුව කියලා එනවා. ඊළඟට
අටවෙනි ගැටලුව අරගමු. අටවෙනි ගැටලුව අරගත්තොත් x වර්ග ධන y වර්ගය ඍණ 5x වෘතයේ y සමානයි 2x ජායකි කියලා කියනවා. එම ජාය විස්කම්භයක් ලෙස ඇති වෘතයේ සමීකරණය සොයන්න කියලා කියන්නේ. වෘතයක් තියෙනවා. මේ වෘතේ සමීකරණය වෙන්නේ x වර්ග ධන y වර්ගය x වර්ග ධන y වර්ග ඍණ 5x සමාන බිඳුව කියලා. මෙයාගේ y සමානයි 2x කියන්නේ ජායක්ලු. දැන් මේ මෙතන A මෙයා B කියලා ගමුකෝ. මේ AB ලක්ෂ දෙක විස්කම්භයක දෙකලවර තියෙන වෘත්තේ සමීකරණය තමයි අපෙන් අහන්නේ. ඒකට A ගේ B ගේ කණ්ඩාංක හොයාගත්තා නම් හරි නේද? වෘත්තයකයි සරල රේඛාවකයි ඡේදන ලක්ෂ්‍ය කණ්ඩාංක අපිට හොයාගන්න පුළුවන්. වෘත්තයකයි සරල රේඛාවකයි ඡේදන ලක්ෂ්‍යවල කණ්ඩාංක අපිට හොයාගන්න පුළුවන්. ඒ දෙන්න විසඳන්න ඕන සමගාමී සමීකරණ විදියට. x වර්ග ධන y වර්ගයේ ඍණ 5x බිඳුව මෙයා පළවෙනි කෙනා y සමානයි 2x මෙයා දෙවෙනි කෙනා කියලා අරගමු. එහෙම වුණොත් දෙකෙන් එකට ආදේශයෙන් ආදේශ කරොත් x වර්ග y වර්ග වෙනුවට 2x ගේ වර්ග 4x වර්ගයක් ඍණ 5x බිඳුව කියලා එනවා. 5x එකක් එළියට අරගත්තම x ඍණ 1 බිඳුවයි. උඩ x සමානයි බිඳුව හෝ x සමානයි 1යි කියලා එනවා. එක්ක x බිඳුවයි එහෙම නැත්නම් x කියන්නේ 1යි. උඩ a කියලා කියන්නේ x බිඳුව වෙනකොට කියලා අරගමුකෝ. බිඳුවේ බිඳුව. b කියලා කියන්නේ x 1 වෙනකොට y 2යි. එකේ 2 කියලා එනවා. a බිඳුවේ බිඳුව b එකේ 2 කියලා එනවා. නම් ab විස්කම්භයක් වන වෘතයේ සමීකරණය අරගත්තොත් x ඍණ 1 ලක්ෂයක x කණ්ඩාංකය වතාවක් x ඍණ අනිත් ලක්ෂ x කණ්ඩාංකය y ඍණ 1 ලක්ෂයක y කණ්ඩාංකය වතාවක් අනිත් y කණ්ඩාංකයේ බිඳුව. මෙතන x වර්ග ඍණ x එකක් එනවා y වර්ගය ඍණ 2y එකක්. x වර්ග ධන y වර්ගය ඍණ x ඍණ 2y සමානයි බිඳුව කියලා එනවා.
හරි. දැන් මේකේ මේ ගණන් ටිකක් හැදුවේ පොඩි එළියක් වැටෙනව නේද මෙතන ඉස්සරහින් මේ ෆිසිකලි කරනවට වඩා කම්මැලි ඔන්ලයින් කරනකොට. ඒ කවුරුත් නැහනේ. මේ මේක ඉතුරු ටික රැයට අරගෙන හදමු. හරිද? ඉවර කරන්න. ඊළඟ දවසේ දැන් දීපද ප්‍රසාරණය යන හින්දා ඊළඟ පේපරේ දීපද ප්‍රසාරණයෙන් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊළඟ පේපරේ ඒක ඊළඟ දවසේ තියෙනවා. එතකොට ඊළඟ දවසේ ඉඳලා අඟහරුවාදට තමයි තියෙන්නේ. අඟහරුවාද උදේ බදාදා උදේ නෙවෙයි. එතකොට අඟහරුවාද පේපරේ ලියපු අයට වෙනම පේපරේ ලියන්න වෙනවා දවසක. මේ ඒ හින්දා අඟහරුවාද උදේට තියෙන්නේ. මේක ටික බලමු. අද රෑ හරි හෙට රෑ හරි අරගෙන ඩිස්කස් කරලා ඉවර කරගමු. හරි. මෙතන මේ පොඩි එළියක් වැඩෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බෝඩ් එක පේන්නේ නැතුව යනවා. තා පොඩ්ඩක් වෙලා යනකොට මේ එළිය වැඩි වෙනවා. මේ ඉස්සරහින් එන්නේ එළිය. මේ ඒක නිසා අවුව සැරට වැටෙන වැටෙන එළිය වැඩි වෙනවා. හරිද? හරි. එහෙනම් අපි බලමු මම මෙසේජ් එකක් දාන්නම්. අද රෑ ගන්න පුළුවන්. අද රෑ පේපරේ ඉතුරු ටිකක් ඩිස්කස් කරන්න දාලා තියෙනවනේ. බලලා අද හරි හෙට හරි දාගමු.